Okay ළමයි අපි කතා කරමු this and these ගැන. මොකද මේ this and these කිව්වහම අපිට physically point out කරලා දෙයක් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් නම් තමයි නැත්නම් රූපයක්. නැත්නම් ඔයා ඒ දේ ඇතුලේ ඉන්නේ. දැන් හිතන්නකෝ. ඔයාගේ යාළුවෝ සෙට් එකකට වයින්න කියනවා. ඊපස්සේ ගුලන්ඩ කියනවා this is my home. ඔන්න කට්ටියම ගේ ඇතුලේ ඉන්නේ. This is my home කියලා එහෙම පෙන්නනවා නිකන්. අන්න ඒ වගේ ඔයාලට point out කරන්න පුළුවන් වෙන්න ඕන මේ this and these කියන words දෙක පාවිච්චි කරන්න. එතකොට ඔයාලා දන්නවා helping words උපකාරක පද කියන දේවල් අපි පාවිච්චි කරනවා. මොනවද? am, is, are, was, were, will be. මේ ටික පාවිච්චි කරනවා විස්තර කරන්න අපේ noun එක හෝ pronoun. මෙන්න මේ noun එක සහ pronoun එක වෙනුවට තමයි අපි පාවිච්චි කරන්නේ this and these කියන මෙන්න මේ words දෙක. එතකොට පිට අර point out කරන්න පුළුවන් නම් දෙයක් පිට පාවිච්චි කරන්න පුළුවන් this කියන්නේ මේ කියන්නේ singular එක. this කියන්නේ ඒක වචනය. මේ කියලා තේරුම් වෙන්නේ මේ කියලා වාර පෙන්නන්න. these කියන්නේ මේවා plural එක. උදාහරණ ගත්තොත් අපි this may this is a whiteboard. May kalu lal sorry may sudu lalak අන්න ඒ විදිහට දැන් ඔයා A level කරලා කැම්පස් ගිහිල්ලා ඔන්න ප්‍රසන්ටේෂන් එකක් ඔයාලට තියෙනවා. ඊපස්සේ ඔයාලට කියන්න පුළුවන් this is my presentation. අන්න මේ මගේ ඉදිරිපත් කිරීම. මේ මගේ ප්‍රදර්ශනය. කරි තේරුමක් ගන්න පුළුවන් ඉදිරිපත් කිරීමක් නෙවෙයි. This is my presentation. අන්න ඒ වගේ ඔයාලට point out කරන්න පුළුවන්. ඊපස්සේ ගත්තා this is an elephant. ඔයා පින්නවල ගිහිල්ලා නංගින මල්ලිලත් එක්ක වාගේ අන්න අපෙන්නලා කියන this is an elephant. මේ අලියෙක්. ඉන්න ලොකුම අලියව පෙන්නනවා කියලා. This is an apple. මේ apple ගෙඩිය. කියන්න පුළුවන් this is my father. මේ මගේ තාත්තා. ඒ වගේ අර ඔයාට ඉතින් තියෙන රූල් එක තමයි ඔයාට point out කරන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ රූපකින් හරි නැත්නම් ඔයාගේ ඉස්සරහා හරි නැත්නම් ප්‍රසන්ටේෂන් එක හරි ඒ වගේ අර ඔයාට point කරහම මේ කියන එකෙන් අදහස් වෙන තේරුම තියෙනවනේ සිංහල. ඒකට මේ කියලා පෙන්වන්න පුළුවන් දේවල් වලට පිට පාවිච්චි කරන්නේ this කියන. ඒකට ගොඩක් දේවල්. ඔන්න ඔය හැරි තියෙන නටබුන් ගොඩක්. these කියලා අපිට කිව්වා. these are cars. කැරිච්ච කාර් ගොඩක් පෙන්වනවා. these are cars. අන්න බහුවචන. ඒවා. ඒකට මේක ඒක වචනනේ. ඒකට this එන්නේ ඒකත් එක්ක is එනවා. නැත්නම් මේකෙම was එකක් ගන්න පුළුවන් අපිට අතීත කාලයට කිව්වොත් මේ වර්තමාන කාලේ. this මම උදාහරණයක් දෙන්න ඒ ගමන් මේකට. මම දැන් ඔයා ගිහිල්ලා මේ කැම්පස් එකට ගිහිල්ලා ආගේ ඩ්‍රීම් ජොබ් එක ඔන්නවා කරනවා. ටුරිස්ට් ගයිඩ් කෙනෙක්. ඊපස්සේ ආ යනවා කට්ටියක් එක්ක සීගිරියට. ගිහිල්ලා පෙන්නනවා this was King Kashyap's fortress. And this was
King Kashyapa's palace කියනවා. පස්සේ විස්තරයක් කරනවා this මෙහෙමයි කියලා. එතකොටත් පාවිච්චි කරනවා මට. පෙන්වන්න පුළුවන් ඉස්සරහට ගිහිල්ලානේ කියන්නේ. this කියලා පෙන්වලා කිව්වා. ඒ වගේ. එතකොට මේකම අතීත කාලෙනුත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. This was King Kashyapa's palace. Palace ගන්න මම ලේසි. ඉඩමඩි වුණා. Palace. මේක නැත්තම් මේ කාශ්‍යප රජුගේ මාලිගාව නැත්තම් මේක කාශ්‍යප රජුගේ මාලිගාව වුණා. අතීත කාලෙන්නේ. වර්තමාන කාලෙන් ගත්ත this is an apple. මේ apple ගෙඩියක්. නැත්තම් මේක apple ගෙඩියක්. This is my father. මේ මගේ තාත්තා. නැත්තම් මෙයා මගේ තාත්තා. ඒ විදිහට. මේක අතීත කාලෙට ගියාම this was King Kashyapa's palace. මේක කාශ්‍යප රජුගේ මාලිගාව වුණා. දැන් මාලිගාව නෙමෙයි. එතකොට අතීත කාලෙන් යනවා. එතකොට මේ විදිහට සිංගියුලර් නම් ඒක වචනයක් නම් තනි දෙයක් නම් අපි describe කරන්නේ this පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න අනිවාර්යෙන් එකතු කරනවා අපි helping verb එක වර්තමානයෙන් නම් is අතීතයෙන් නම් was. කතා කරමු these ගැන. ඔයා කැම්පස් එක ගියාට පස්සේ ප්‍රසන්ටේෂන් එහෙම කරන්න තියෙනවා. පස්සේ ඔයා පටන් ගන්නවා. This is my presentation. මේ මගේ ඉදිරිපත් කිරීම. කියලා පටන් අරගන්න. පස්සේ කියගෙන යනවා this is a hotel. එහෙම වාක්කාරී ඉතින් ඔයා හදපු ප්‍රසන්ටේෂන් එක ගන්න. විස්තර කරන්න පුළුවන්. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන ළමයි. ඔයාලට එනවා ඇක්ටිවිටි එකක් එක්සෑම් වලට රූපයක් දීලා ඒක විස්තර කරන්න. ඒකට වැදගත් වෙන්නේ මේක. එතකොට ඔයාලට පුළුවන් this is a car. This is a small car. එහෙම හරි. විස්තර කිරීමට අපිට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තමයි ඔයාලට වැදගත් වෙන්නේ මතක තියාගන්න. ඔයා පටන් ගන්න අනිවාර්යෙන් this කියලානේ. This is a picture of a playground. This is a picture of a school. හරි ඒ වගේ. ඔතන these කිව්වහම ඒකෙම බහුවචන. යාළුවෝ ටික ඔයා ගෙදරට එක්කන් එනවා පාටි එකට. ඊට පස්සේ අම්මටයි තාත්තටයි this මේවා අම්මට තාත්තට පෙන්නලා කියනවා these are my friends. මේ මගේ යාළුවෝ. නේ බහුවචනේ. කොට කීප දෙනෙක් ගැන කතා කරමු දැන්. එක යාළුවෙක් එක්කන් ගියා නම් ඔයා කියන ගමන් this is my friend. මට ඉන්නේ එක යාළුවා. අන්න. මේ මගේ යාළුවා. යාළුවෝ ගොඩක් ඉන්නවා. කට්ටියම එක්කන් ගිහලා these are my friends. මේ මගේ යාළුවෝ. ඒ these are my friends. මේ මගේ යාළුවෝ. These are sport cars.
මේවා වේගවත් මෝටර රථ. These are sport cars. And these are fast cars. These are fast cars. මේවා වේගවත් මෝටර රථ. These are trees. මේවා ගස්. මේ වගේ හරිම සරලයි. This and these. අතීත කාලෙන් ගත්තොත් these were beautiful houses. මේවා ලස්සන නිවෙස් වුණා. අතීත කාලේ දැන් ලස්සන නෑ. These were beautiful houses. නටබුන් ගැන කියද්දී එහෙම පාවිච්චි කරනවා. These were මෙහෙමයි. These were අරහෙමයි. ඒ වගේ. ඔය විදිහට තමයි this සහ these අපි පාවිච්චි කරන්නේ ළමයි. ඔයාලට වැදගත් වෙන්නේ අර ඇක්ටිවිටි එකට මම කිව්වා අර රූපයක් දීලා විස්තර කිරීමක්. ඒකට තමයි. this සහ this and this මේවා කියන එක මතක තියාගන්න. ඉස්සරහටත් ඕන වෙනවා. ඊළඟ ලෙසන් එකෙන් අපි හම්බෙමු. goodbye.